Hello guys, welcome to my YouTube channel. කොහොමද ඔයාලා හොඳින් ඉන්නව නේද? සුපුරුදු පරිදි ඔන්න ඉතින් අදත් ඩේ බ්ලොග් එකක් අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මගේ දවස ගත වෙන්නේ කොහොමද කියලා. මං ඉතින් මේ උදේම ලේස්ති වෙලා යන්න හදනේ ජිම් එකට. ලේස්ති වුණාට හැබැයි මට අද චුට්ටක් කම්මැලි ජිම් එකට යන්න. ඒත් ඉතින් මං හිත හදාගත්ත අද කොහොම හරි ගිහිල්ලා සෙල්ලම් කරනවා කියලා. ඔයාලටත් මේ වගේ කම්මැලි හිතෙන දවස් තියෙනවද? මට නම් ඉතින් කම්මැලි හිතෙන දවස් තියෙනවා. මේ දවස්වල ඉතින් කොහොම හරි හිත හදාගෙන වැඩ ටික කරගන්නවා. කම්මැලි කමින් හරි ජිම් එකට ගිහිල්ලා වර්කවුට් එක කරලා ඉවර වුණාට පස්සේ ඇඟට මාරම ඇක්ටිව් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ දවසේ වැඩ ටික කම්මැලි කමක් නැතුව මහන්සියක් නැතුව අපිට ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා කම්මැලි නැතුව ජිම් යන්න. මේ බලන්නකො මෙයා මං කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වුණොත් එයා ඔන්න ඔය කාමරේට ගිහිල්ලා නිදා ගන්නවා. මං ආවට පස්සේ තමයි එයා නැගිටින්නේ. හරි ඉතින් සුපුරුදු පරිදි මං ජිම් එකට ආවා. ජිම් එකට ගියාම කට්ටිය ගොඩක් හිටියා. ඉතින් මට වීඩියෝ කරන්න පොඩ්ඩක් ලැජ්ජයිනේ මං ඉතින් ඒ කට්ටිය හෙට වෙනකන් හිටියා. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලම බලන්නකෝ. ඔන්න ඉතින් දැන් තමයි මම සෙල්ලම් කරලා ඉවර වුණේ. ඉක්මනට ඉතින් ගෙදර යනවා. මොකද මට හොඳටම බඩගිනි. මගේ බ්ලොග්ස් බලන අය දන්නවා මං උදේට ජිම් යද්දි කාලා යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඉතින් ඉක්මනට ගිහලා කන්න මොනවා හරි හදා ගන්න ඕන. මං ඉතින් හිතුවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ඕට්ස් මීල් එකක් හදා ගන්නවා කියලා. ගෙදර අලිගැට peer ගෙඩියකුයි කෙසෙල් ගෙඩියකුයි තියෙනවා. ඒකත් දාලා අපි රස ඕට්ස් මීල් එකක් හදාගමු. මුලින්ම ඕට්ස් ටිකක් ගන්න. ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට ඇති කියලා හිතන ප්‍රමාණයට දාගන්න. අපේ ගෙදර ඉතින් අවකාඩෝ තියෙන නිසා මම දාගන්නවා. මේක අවශ්‍යම නැහැ. කෙසෙල් ගෙඩියකුත් පොඩි කෑලි වලට කපලා දාගන්න. මී පැණි තියෙනවා නම් මී පැණි දාගන්න. අපේ ගෙදර මී පැණි ඉවර වෙලා. මම ඉතින් ඔකට අන්තිමට කෝන් ෆ්ලෙක්ස් ටිකකුත් එකතු කරනවා. ඇත්තටම ළමයි මේකට වොයිස් කරනකොටත් මට ඒක මතක් වෙනවා මාරම රස හෙල්දි මීල් එකක්. ඔයාලත් try කරලා බලන්න. මං ආයෙම දවසක මේක හදාගෙන කනවා. මං ඉතින් කාලා ඉවර වෙලා වොෂ් එකකුත් දාගෙන මේ ලේස්ති වෙන්නේ චුට්ටක් එළියට යන්න. එළියට යන්න කිව්වට මට ඇඳුම් වගේක් ගන්නයි තව චුටි බඩු ටිකක් ගන්නයි මට හිතුණා ඕගොල්ලොන්වත් එක්කන් යන්න ඕන කියලා. මං ඔයාලට ලේස්ති වෙන ගමන් චූටි දෙයක් කියන්නම්. අපි හැමෝම අපේ ජීවිතේ මොනවා හරි ඉලක්කයන් පස්සේ දුවනවනේ. ඒ කියන්නේ සල්ලි හොයන්න, ඉගෙන ගන්න, පවුලේ අය බලා ගන්න. මේ හැමදේම ASCII අපිට ලේසියෙන්ම අමතක වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපිව. ගොඩක් අය හිතනවා තමන් වෙනුවෙන් කාලය වෙන් කරන එක, එහෙම නැත්නම් ඇඳුමක් ගන්න එක, රසට කෑම කන එක, සල්ලි නාස්ති කිරීමක් සහ කාලය නාස්ති කිරීමක් කියලා. හැබැයි ඒක වැරදි. ඔයා ඔයාටම ආදරය කරන්නේ නැත්නම්, ඔයාව බලාගන්නේ නැත්නම් ඔයාට ජීවිතේ දිනන්න තියෙන ශක්තිය ඉක්මනටම නැති වෙලා යනවා. ඒ නිසා දවසට පැයක් තමන් වෙනුවෙන් වෙන් කරන්න පුරුදු වෙන්න. තමන් කැමති දෙයක් කරන්න. ඔයා මතක තියාගන්න ඔයාව සතුටින් සහ නිරෝගීව හිටියොත් විතරයි අනිත් අයව සතුටින් තියන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් මං ඇඳුම් ගන්න ආවා. ඉතින් කැරකිලා ඇඳුම් ටිකක් තෝරගත්තා. ඔයාලා කියන්න බලන්න ඔතනින් මම ෆිට ඔන් කරන ඇඳුම් වලින් මොකද්ද ලස්සනම ඇඳුම කියලා. ඔයගොල්ලෝ ගෙස් කරන්න මම ඔය අඳින ඇඳුම් තුනෙන් ෆිට ඔන් කරලා බලන ඇඳුම් තුනෙන් එක ඇඳුමක් ගත්තා. ඔයගොල්ලෝ ගෙස් කරන්න මම ගත්තේ මොන ඇඳුමද කියලා. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඇඳුම් අරගෙන ඉවර වෙලා තව ෂොප් 2-3කට ගියා. මට පොඩි බටු වගේක් තිබුණා ඒව ගන්න. ඒව නම් ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් අපි ආවේ කන්න. මොකද උදේට විතරයි කාලා හිටියේ. දවල්ට මුකුත් කාලා නැහැ. හොඳටම බඩගිනි. ඒ හින්දා ඉතින් අපි ආවා කන්න. කෑම එක එනකන් අපි දෙන්නත් එක්ක ඉතින් චූටි කයියක් දාගෙන හිටියා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ දවස ඉවර වුණේ. එහෙනම් ඉතින් මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙම අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.